hello boys and girls. ඉතින් ඔන්න සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා ගේමින් සමාවෙන්න ගේමින් R2K කියලා channel එක තිබ්බේ. දැන් ගේමින් R2K නෙමෙයි මිකියා FF කියලා තමයි දැන් channel එක වෙනස් කරේ නම. ඉතින් මොකද ඒකට හේතුව තමයි profile name එක තිබ්බ එක මට දාන්න ඕනි කියලා හිතුණා. හරි ඉතින් කොහොම වුණත් දෙවෙනි වීඩියෝ එකත් ඔන්න සති ගානකට පස්සේ තමයි දාන්න උනේ. ඉතින් බොහොමයක් වැඩ රාජකාරී තිබ්බා. ඉතින් සමාවෙන්න ඕන එකට ඉතින් ආයෙ වෙන්න සාමාන්‍යයෙන් මම ටාගට් කරලා ඉන්නේ සතියට වීඩියෝස් දෙකක් විතර අප්ලෝඩ් කරන්න ඔයාලා හින්දා. ඉතින් ඔයාලා වෙනුවෙන් සතියට වීඩියෝ දෙකක් අප්ලෝඩ් කරන්න හිතාන් හිටියේ. හරි ඉතින් කොහොම හරි මේ වීඩියෝ එක කොච්චර වැඩ තිබ්බත් මට කරන්න ඕන වුණා. ඉතින් මොකද මේ වෙද්දී ලොකු කතාවක් යනවා රටේ ෆ්‍රී ෆයර් ඒ කියන්නේ ලංකාවේ ෆ්‍රී ෆයර් ගේම් එක තහනම් වෙන කතාවක් ජූනි වල තියෙනවා කිව්වා. ඉතින් අගෝස්තු 10 තියෙනවා කිව්වා. නොයෙකුත් කතාන්දර තියෙනවා. ඉතින් මම නම් ඉතින් ඇත්තටම මගේ මතය ගැන තමයි අද වීඩියෝ එකකින් කතා කරන්නේ. ඇත්තටම මම නම් හිතන්නේ ෆ්‍රී ෆයර් ගේම් එක තහනම් වෙන එකක් නැහැ. මොකද ඉන්දියාවෙනුයි ලංකාවෙනුයි තමයි මම දන්න තරමින් නම් ගරින්නට වැඩියෙන්ම ටොප් අප් කරන්නේ. ඒ කියන්නේ ගේම් එකට වැඩියෙන්ම ටොප් අප් කරන්නේ අපේ මේ රටවල් ටික තමයි. ඉතින් මම හිතනවා ගරීනා ඔය රජය බදු මොකක් හරි එකක් කරලා සමහරක් විට ගරීනා එක ඒ කියන්නේ ගරීනා එක විසින් ලංකාවට අහිමි වෙන ඩොලර්ස් ටික ගෙවලා ගේම් එක අපිට තහනම් කරන්න නැතුව එහෙම මොකක් හරි සමහරකට අනිවාර්යයෙන්ම membership වල මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. මොකද ඇත්තටම එහෙම ගරීනා අපේ ලංකා රජයට ගෙවනවා නම් ඒගොල්ලන්ට වෙන පාඩුව membership වලින් හරි ඒගොල්ලෝ මොකක් හරි එහෙම කරලා ගනි. ඉතින් කොහොම හරි මම නම් හිතන්නේ games එහෙම තහනම් වෙයි කියලා එහෙම වෙනවනේ. ඉතින් මොකද game online games ඔක්කොම වගේ තහනම් වෙයි. මොකද මේ වගේ games වල ටොප් කරනවානේ. ඉතින් PUBG Call of Duty එතකොට Blood Strike මේ වගේ දේවල් වලටත් අපි සාමාන්‍ය ටොප් කරනවා ෆ්‍රී ෆයර් විතරම නෙමෙයි. ඉතින් ඒ වලනොත් මේ විදිහට තමයි වෙන්නේ. ඇත්තටම කිසිම නිවුස් එකක් මම නම් හරියටම දන්නේ නැහැ තහනම් වෙනවා කියලා. ඉතින් ඒ හින්දා ගොඩක් අය දානවා views වැඩි කරගන්න ගේම් එක තහනම් වෙනවා කියලා. ඒ හින්දා කිසිම දෙයක් විශ්වාස කරන්න එපා කියලා මම නම් ඔයගොල්ලන්ට කියන්නේ. ඔයාලා කැමති දෙයක් කරන්න ඔයගොල්ලෝ හිතනවා නම් හිතන්න ගේම් එක තහනම් වෙයි කියලා. හැබැයි මම නම් කියන්නේ කියන්නේ මගේ මතයෙන් ගේම් එක තහනම් වෙන එකක් නැහැ කියලා සෑහෙන කාලයක් යනකම්. ඉතින් ගේම් එක ගොඩක් දෙනෙක් යූස් කරන ඒ කියන්නේ ප්ලේ කරනවා. ඉතින් ෆ්‍රී ෆයර් වෙනුවෙන් ඒ කියන්නේ ෆ්‍රී ෆයර්ම ලයිව් ස්ට්‍රීම් කරලා YouTubersලා ඩොලර්ස් ගේනවා. එතකොට මේ අපි වගේ ඉවෙන්ට්ස් අනම්මන එතකොට ට්‍රික්ස් නිවුස් මේ ගේම් එක ගැන වීඩියෝස් අරන් ඇවිල්ලා YouTube YT එකෙන් ඒ කියන්නේ විවිධ ප්ලැට්ෆෝම් වලින් සාර්ථක වෙනවා. ඉතින් මං හිතන්නේ මෙහෙම ගේම් එක තහනම් කරයි කියලා. ඉතින් මං හිතන්නේ ළඟදී නම් ඒ කියන්නේ මේ පැතිරෙන නිවුස් එක නම් මං හිතන්නේ ඇත්තක් කියලා. ඉතින් මම නම් හිතන්නේ දැම්ම ෆ්‍රී ෆයර් තහනම් වෙන්නේ සෑහෙන කාලයක් යනකම්. ඉතින් ඕගොල්ලොත් බොරු නිවුස් වලට රැවටෙන්න එපා. යාළුවගේ views වැඩි කරගන්න ගොඩක් දේවල් කියනවා. ඉතින් ඒ හින්දා ඒවා විශ්වාස කරන්න එපා කියලා මම කියන්නේ. ඕගොල්ලෝ කැමති දෙයක් කියන්න මම කිව්වේ මගේ මතේ. ඒ හින්දා මගේ මේ මතයට මොකුත් කියන්න බෑ. මොකද මම කිව්වේ මගේ මතේ. ඒ නිසා මම කියන්නේ මේ වගේ තවත් නිවුස් ඒ වගේ ට්‍රික්ස් අනම්මනම් දැනගන්න ඕගොල්ලන්ට පුළුවන් මගේ channel එක subscribe කරන්න. R2K නෙමෙයි මිකියා FF. හරිද? මිකියා FF තමයි දැන් channel එකේ නම. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ෆ්‍රී ෆයර් ගැන මේ පැතිරෙන බොරුව තවත් ඔයාගේ යාළුවෝත් විශ්වාස කරනවා ඇති. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඒගොල්ලන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒගොල්ලන්ට මේ වීඩියෝ එකේ link එක අනිවාර්යයෙන්ම දාන්න. ඉතින් ඒගොල්ලන්ට බලන්න ඒගොල්ලොත් ඇත්ත දැනගන්න ඕන. මගේ මතය දැනගන්න ඕන. ඉතින් මම හිතන්නේ මගේ මතේ ඉතින් මේක අනිවාර්යයෙන්ම ඔයාගේ මතෙත් පල්ලෙන් දාන්න. ගේම් එක නම් තහනම් වෙන එකක් නැහැ කියලා මම නම් හිතන්නේ. ඉතින් අනිවාර්යයෙන් subscribe කරලා තියාගන්න. වීඩියෝ එකට like එකක් දාන්න. ඔයගේ වීඩියෝ එක like ඒ කියන්නේ මේ වීඩියෝ එකට දාන්න like එක ගොඩක්ම වැදගත්. මොකද කියනවනම් boys girls ඇත්තටම ඔයා වගේ free fire ගන්න තවත් කොල්ලෙක්ට තමයි කෙල්ලෙක්ට තමයි මේ වීඩියෝ එක පෙන්වන්නේ ඔයාගේ like එකේ. ඉතින් අනිවාර්යෙන් comment එකකුත් දාන්න. ඉතින් මේ ඔයා දෙන comment එක අනුව තමයි channel එක ඉස්සරහට යන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් ගිහලා එන සුබ දවසක් තවත් gaming වීඩියෝ එකකින් හම්බෙමු.